පිටයි මැඩියාගේ යාඥාව වැඩසටහන් පෙළේ 18 වෙනි සමගයි දැන් අපි එක් වෙලා ඉන්නේ. අද පළවෙනි කතාව අද කතා දෙකම අපි කියන්නට ඕනේ අවදි වීම පිළිබඳවයි වැඩි අවධානයක් යොමු කරන්නේ. අවදි වීම පිළිබඳව එක්තරා විවාහක යුවලක් තමන් සමග අවුරුදු 20ක් තමන්ගේ නිවසේ වාසය කළ අංකල් ජෝර්ජ් නැත්නම් ජෝර්ජ් මාමා කියමුකෝ අපි. මේ ජෝර්ජ් මාමාගේ අවසාන කටයුතු සිදු කරලා ගෙදරට එන ගමන් මෙම යුවල අතර සිදු වූ කතා බහක් තමයි අද පළවෙනි කතාව. මෙම මියගිය ජෝර්ජ් මාමා මේ පවුලේ අයව මේ පවුලේ දෙන්නව බෙහෙද කරන්නට ගොඩක් කටයුතු කරපු බව මේ දෙන්නව දන්නවා. නමුත් ඒ අය එකිනෙකාට ආදරෙන් ජීවත් වුණා. ස්වාමි පුරුෂයා මෙහෙම කියනවා. ඇත්තටම මෙයා මම ඔයාට තියෙන ආදරය නිසා මිසක් මේ ඔයාගේ මාමව අවුරුදු 20ක් තියා එක දවසක්වත් මම තියාගන්නේ නැහැ. මෙයා ඔයාගේ මාම නෝන නම් කියලා කියනවා. එතකොට පුදුමයටපත් වෙච්ච භාර්යාව අහන මගේ මාමා මං හිතුවේ ඔයාගේ මාමා කියලානේ. මගේ මාමා වෙන්නේ කොහොමද? මං හිතුවේ මම මෙච්චර කාල අවුරුදු 20ක් හිතාගෙන හිටියේ ඒ ඔයාගේ මාමා කියලානේ. ඒතර හිතන්න මේ ජෝර්ජ් මාමා කොහොම කෙනෙක්ද කියලා. ඒතර මේ දෙන්නගේ අවදි වීම මොකක්ද කියලා අපි කල්පනා කරමු. දෙවෙනි කතාව දඩයක් කාර්ය දෙන්නෙක් පිළිබඳව. මේ දඩේමේ ගිහිල්ලා සෑහෙන සතුන් ප්‍රමාණයක් මරා ගන්නවා. මරාගෙන ඉවරලා මේ අයව එක්කගෙන යන්නට සැහැල්ලු ගුවන් යානයකට ඒකවල මුදල් ගෙවලා තියෙනවා. මේ සැහැල්ලු ගුවන් යානේ ආපුවම ගුවන් යානේ නියමුවා කියනවා මේ ගුවන් යානේ එච්චර විශාල එකක් නොවන නිසා එක ඔබ විසින් මරා ගන්න ලද සතුන් අතරින් එක කුළුහරෙකුගේ ප්‍රමාණය විතරයි ඔබ දෙන්නවත් එක්ක අරන් යනවා නම් මට අරන් යන්න පුළුවන් වෙන්නේ. ඊට වඩා අරන් යන්න හැකියාවක් නැහැ. ඒතකොට එක දඩයක් කරුවෙක් කියනවා ඒක වෙන්නේ කොහොමද? ගිය අවුරුද්දේ නම් අපි කුළුහරක් දෙන්නෙක් අරගෙන ගියා කියලා. ගිය අවුරුද්දේ අපි කුළුහරක් දෙන්නෙක් අරගෙන ගියා. ඉතින් මේ ගැන සැකයක් ඇති වුණත් ගිය අවුරුද්දේ අරන් ගියා නම් එහෙනම් අපි අරන් යමු කියලා ගුවන් නියමුව අන්තිමට එකඟ වෙනවා. කෙසේ වෙතත් ඔවුන්ට වැඩි දුරක් යන්නට ලැබෙන්නේ නැහැ. මේ ගුවන් යානය කඩා වැටෙනවා. හේතුව විශාල බරක් දරන්නට බැරි බරක් රැගෙන යන්නට සිදුවීම නිසා. කඩා වැටුනම කෙසේ හෝ තුන් දෙනාගෙන් කාටවත් අනතුරක් වෙන්නේ නැහැ. ගුවන් නියමුව අපි කොයි හරියද දන්නේ නැහැ ඉන්නේ කියලා. එවිට අර යෝජනාව කරපු මිනිස්සයා කියන හරක් දෙන්නෙක් අරගෙන යමු කියලා කියපු දඩයක් කරුවා කියනවා මම හිතන්නේ අපි ගිය අවුරුද්දේ යානේ කඩන් වැටිච්ච ස්ථානයට වඩා කිලෝමීටර 2ක් විතර මෙහායින් තමයි මෙදාසරේ කඩාගෙන වැටුනේ කියලා. මොකද කියන්නේ ගිය අවුරුද්දේ කඩාගෙන වැටිච්ච ස්ථානයට වඩා ගිය අවුරුද්දේ අපේ යානේ කඩාගෙන වැටිච්ච ස්ථානයට වඩා කිලෝමීටර 2ක් විතර මෙහායින් තමයි මෙදාසරේ අපි කඩාගෙන වැටලා තියෙන්නේ. ජේසු පිහිටයි ජාමික මනෝර්ස් බෙන්සූර් අපි අවදි වීම ගැනයි